සුබ දවසක් මගේ යාළුවනේ. අද මම මල් හදන්න අරන් හරියට අවුරුද්දක් වෙනවා. ඉතින් මට හිතුණා ඔයාලා එක්ක පොඩි කතාවක් කරන්න. ඉතින් මේ ගැන විස්තරයක්. මම මල් අරන් හදන්න අරන් අවුරුද්දන්නේ. ඉතින් මම මේක හදන්න ඉස්සෙල්ලා මම පොඩි ව්‍යාපාර දෙක තුනක් කෙරුවා. ඉතින් එකක් පොඩි කඩයක් කෙරුවා, කෑම කඩයක්. මම ඒක පොඩි කාලේ ඉඳන්ම තිබුණ අදහසක්. කෑම හැදුවා, බත් පාර්සල් හැදුවා, සිල්ලර බඩු කඩේ දෙකම එකට තිබුණ කෑම හැදුවා, බනිස් පාන් ඒවා මම හිතන් මං ගෙදර තමයි හැදුවේ, කඩෙන් ගෙනාවේ නෑ. ඔය හැම කෑවිලි වර්ගයක්ම මගේ අතින් තමයි හැදුවේ. ඉතින් ඒවට නම් මගේ මහත්තයා ළමයි මට උදව් කෙරුවා. ඉතින් ඒක නැවතුණා මගේ අතේ ආබාධයක් ආව හින්දා ඒක මම ඉතින් නැවැත්තුවා. ඉතින් දැනට මම දැන් අවුරුද්දක් මේ වැඩේ මේ කරගෙන යනවා. මම මේ පොඩි පටන් අරන් දැන් ඉතින් මේවා කරන්න යනකොට මගේ මහත්තයා ඉතින් මට බැන්නා පිස්සු දනේ ඔයාට මේවා කරන්න බෑ කියලා මට කිව්වා. ඉතින් මම රැයට තමයි ඒ ගෙනල්ලා මල් පැල ගෙනල්ලා රැයට තමයි මේවා බලන්නේ. ලේලා බලන්නේ. මොකද මහත්තයා වැඩි කැමති නෑ මේවා මං කරනවට. ඉතින් එහෙම කරලා තමයි මම මේ අද මේ වගේ තත්යකට ආවේ. බලන්න ඔයාලා මං දැන් හොඳ තැනක ඉන්නවද කියලා මට කමෙන්ට් දාගෙන යන්න. මේ WhatsApp එකට මේ නම්බරේ දාන කමෙන්ට් දාන්න. මට මේ හොඳ නරක කියන්න, හොඳද නරකද කියලා මම. ඉතින් මේ කමෙන්ට් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබන්න. මං දාන වීඩියෝ එතකොට ඔයාලට ලැබෙයි, බලන්න පුළුවන්. ඉතින් මේ දැනට මම නවතින්නම්. ඉතින් තවත් දවසක මගේ ජීවිතේ මම අත්විඳපු දේවල් ඔයාලට කියන්නම්. ඉතින් දැන් නම් මගේ කට්ටිය ආසාවෙන් බලනවා මේවා. ඉතින් මම වැටුනේ නෑ. මම මේ මුල ඉඳන්ම හිතාගත්ත අදිෂ්ඨානකින් මම මේක කරනවා කියලා. ඉතින් කරන වගේ මට ඒ වගේ බලන්නකො දැන් මල් ලස්සන මල් මාගාව තියෙනවා. මේ ලස්සන මල් ගොඩාක් තියෙනවා. ඉතින් මම හරි සතුටින් ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ අඩක් ගෙවිලා ඉවරයි. ඒත් ඉතින් මම මේවා ගැන මේවා එක්ක රස විඳිනවා. ඉතින් ඔයාලත් ඒ වගේ අත්දැකීම් ඇති. ඔයාලට ඒ වලින් මේ වගේ දේවල් කරලා මේ හොඳට අත්දැකීම් ලබන්නලා. ඉතින් මම නවතින්නම්. මට මේ උදව් කරපු සියලු දෙනාටම ස්තුතියි. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. මට වඩා බාල ළමයි ඉන්නවා. මං එයාලා මට ගොඩාක් කමෙන්ට් දානවා. ඉතින් මං එයාලට ගොඩාක් ස්තුති කරනවා. ඒක තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ගොඩාක් ඔයාලට ගොඩාක් ස්තුතියි මා එක්ක ඉන්න. මම මැරෙන තුරා මම මේ දේ කරනකම් ඔයාලා එක්ක මම රැඳෙනවා. මාත් එක්ක ඔයාලා ඉන්න කියලා ඉල්ලා හිටිනවා. කඳුළු බිඳුවක් වැටෙනවා. ඒත් ඉතින් ඔයාලට ස්තුතියි.